අයිබෝන් සියලු දෙනාටම මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ එක්සෙප්ෂන් හැන්ඩල් කරන තවත් විදිහක්. ඒක තමයි throws keyword එක. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා එක්සෙප්ෂන් එක හැන්ඩල් කරන විදිය try catch block එකෙන්. හරි. throws keyword එක අවශ්‍ය වෙන්නේ ඇයි? ඒක අපි උදාහරණයකින්ම බලමු. අපි කලින් වීඩියෝ එකේදී කතා කරපු සිනාරියෝ එකම ගමු. අපි ෆයිල් එකකින් රීඩ් කරන එක කලින් කෙලිම මේන් මෙතඩ් එක ඇතුළේනේ කරේ. අපි එමු නැතුව වෙන මෙතඩ් එකක් ඇතුළේ අපි ලියා ගමු. static void read file කියලා මෙතඩ් එක ලියා ගන්නවා. මේකේ මම අර file read කියන සිනාරියෝ එක සිද්ධ කරනවා. file new file මේකේ මම test.txt කියලා file එක read කරන්න try කරනවා. file එක import කරමු. right ඊට පස්සේ file reader equal new file reader එකට file කියන එක කලින් හදාගත්ත file argument එක දෙනවා. then file reader import කරමු. import කරා. දැන් ඔන්න අර කියාපු වැරද්දම අපිට කියනවා. ඔයා මේ exception එක handle කරලා නැහැ. file not found exception එකක් වෙන්න පුළුවන් මේකේ handle කරලා නැහැ. අන්න දැන් අර option දෙකම කියනවානේ. try catch block එකකින් මේක මේ surround කරන්න නැත්නම් throws කියන keyword එක declare කරන්න කියලා. මොකද්ද මේ throws keyword එක declare කරාම වෙන්නේ? අපිට පුළුවන් මේකෙදී අර අවදානම් සහගත කෝඩ් එක try block එකක් ඇතුළට දාලා කලින් වගේ exception එක catch කරලා proper විදිහට message එකක් දීලා කරන වැඩේ මෙතන කරන්නේ නැතුව අපිට පුළුවන් මෙහෙම මේකේ exception එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ exception එක මේක ඇතුළේ එන්න පුළුවන් කියලා declare කරලා තියෙනවා. හරි throws මේ මෙන්න මේක. දැන් මෙතන ඒගොල්ලෝ සජෙස්ට් කරනවානේ. ඒකම ගමු. හිටියනේ. ඔන්න. අර throws file not found exception. දැන් අර වැරද්ද මෙතන පෙන්වන්නේ නැහැ. දැන් අපි අර try catch block වලින් දැන් මේක handle කරලත් නැහැ තාම. හරි ඒකෙන් කියන්නේ මේකේ මේ exception එක නොවෙනවා කියන එක නෙවෙයි. මේකෙන් කරන්නේ తాවකාලිකව අපි අර try catch block එකක් දාන එක ඉස්සරහට කල් දාලා මෙතන අපි මේ method එක use කරන කෙනාට දැන් මේක කොහේ හරි call කරන්න එපයි. මේක run වෙන්නේ නැහනේ නැතුව. කොතන හරි මේක run වෙන්න කොතන හරි use කරන්න ඕනේ. මෙයා call කරලා. අනිත් call කරන කෙනාට කියනවා මේක ඇතුලේ file not found exception එකක් වෙන්න පුළුවන් කියලා එයාට අවදානම මේකෙදි පෙන්නලා දීලා තියෙනවා. ඔන්නෝක තමයි මේ throws keyword එකෙන් වෙන්නේ. ඒකෙන් කියන්නේ මේක handle නොකර ඉන්න කියලා. කවදා හරි මේක handle කරන්න වෙනවා ඉස්සරහට මේක use කරන තැනදී. උදාහරණයක් විදිහට අපි හිතමු දැන් මම main method එකේ දැන් මේ read file කියන read file කියන method එක call කරනවා. හරි. දැන් මොකද කියන්නේ? ඊට පස්සේ මේ read file එක method එක call කරලා මම sys out එකකුත් දානවා. file read successful කියලා. right. දැන් මොකද කියන්නේ? මෙතන වැරද්දක් පෙන්නනවානේ. දැන් කියනවා මේක මේ අරකම කියනවායි නේ throws කරන්න නැත්නම් throws කියලා keyword එකෙන් declare කරන්න නැත්නම් try catch block එකක් දාන්න. ආයි මෙතන throws කර ඉඳලා හරියන්නේ නැහනේ. මෙතන දැන් අන්තිමට මේක හරහා තමයි run වෙන method එක. main method එක. එහෙනම් අනිවාර්යෙන් මේක ඇතුලේ මෙයාව handle කරන්න ඕනි. ඒක නිසා මෙන්න මේකේ වැදගත්කම තමයි throws keyword එකෙන් අපිට ඒ මොහොතේ exception එක handle නොකර කියන්න පුළුවන් ඉස්සරහට මේ method එක use කරන කෙනාට මේක ඇතුලේ මෙන්න මේ වගේ exception එකක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා මේක ඇත්තටම use කරන තැනදී එහෙම නැත්නම් මේක call කරන තැනදී මෙයාව
try catch block එකක් දාලා handle කරන්න අනිවාර්යෙන් කියලා මතක් කිරීම මේක ඇතුලේ දීලා తాවකාලිකව exception එක handle කිරීම යටපත් කිරීම තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මොක හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපිට මේක මෙතන try catch block එකක් දාලා handle කරන්න වෙනවා මේ. ඔන්න read file එක try මේ අවදානම් සහගත කෝඩ් එකනේ. මේක read file කියන එක method එක ඇතුලේ තියෙන්නේ නෙමෙයි. මේ method එක ඇතුලේ තියෙන මෙන්න මේ ටිකනේ. ඕන්න ඒ ටික දැන් try block එක ඇතුළට ගියා. අවදානම ඒකේ දැන් මෙන්න මේ file not found exception එකක් වෙන්න පුළුවන්. exception එක උනාට පස්සේ මෙතන stack trace එක print කරන්න පුළුවන්. නැත්නම් අපිට sys out එකක් දාලා message එක දාන්නත් පුළුවන්. නේ මේකෙන් කරන්නේ මේකේ exception එකේ සම්පූර්ණ කතන්දරෙම print කරන එක නේ. නැත්නම් අපිට ඒකෙන් දෙන message එක print කරන්න පුළුවන් මේ විදිහට. කැමති විදිහකට මේක ඇතුලේ handle කරන්න පුළුවන්. ඒක දැන් අපිට අපේ වැඩක්. අපිට user නැත්නම් code එක ලියන කෙනාට පුළුවන් මේක use කරන කෙනාට සුදුසු විදිහට exception එක සිදු වුනහම අදාළ message එකක් දෙන්න. e.get message ඔන්නම් ඒකේ message එක අරගෙන print කරන්න පුළුවන්. හරි. දැන් right ඔන්නක තමයි throws keyword එකෙන් අපි මේක run කරලා බලමු. හරි මේ තියෙන්නේ දැන් මේ file read successful කියන එක මේ මෙතෙන්ට එන්න ඕනේ. මොකද read කරොත් නේ හරියට එන්නේ. හරි. run කරමු. දැන් අර test.txt කියන එක no such file or directory එකේ file එකක් නැහැ කියලා මේ user ට කියනවා. දැන් මේක handle කරේ නැත්නම් එතන එහාට run වෙන්නෙත් නැහනේ. දැන් එහෙම නැහැ. මේක අර මේ ප්‍රශ්නයක් නොවෙන්න නේ program එක crash නොවෙන්න ප්‍රශ්නයක් නොවෙන්න message එකක් user ට එනවා. මෙහෙම file එකක් නැහැ කියලා මේක handle කිරීම ඇතුලේ. මෙන්න මේක හරහා තමයි ඒක වෙන්නේ. right. එතකොට ඔන්නෝක තමයි throws keyword එකෙන් සිද්ධ වෙන්නේ. හරි. මේක මොන හරි ඔයාලට ගැටලු තියෙනවා නම් interval දී ඔයගොල්ලෝ අහලා හිර වෙච්ච ප්‍රශ්න තියෙනවා නම් තව පැහැදිලි කරගන්න ඕනි නම් comment එකක් දාන්න. ඒ දේවල් පැහැදිලි කරලා ඉස්සරහදී වීඩියෝ එකක් කරන්නම්. ඊට අමතරව ඊළඟ වීඩියෝ එකේදී මම finally block එක ගැන කතා කරනවා. ඉතාමත් වැදගත් මාතෘකාවක් සහ interval දී ගොඩාක් දුරට අහන ප්‍රශ්නයක් ඕක. එහෙනම් අපි ඒක හොඳටම පැහැදිලි කරගමු ඊළඟ වීඩියෝ එකෙන්. එනම් කිල්ලෙන්නම් ජය වේවා.